පෘථිවි අභ්‍යන්තරයේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවද? අද මම ඔබට කියන්න යන්නේ මිනිසා මෙතෙක් හාරා ඇති පෘථිවියේ ගැඹුරුතම සිතුර ගැනයි. 1970 වසරේදී රුසියාවේ කෝලා අර්ධ දීපයේ විද්‍යාඥයන් පිරිසක් ආරම්භ කරා කෝලා සුපර් ඩීප් බෝහෝල් කියන අති විශාල ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතිය ආරම්භ වුණේ පෘථිවි පෘෂ්ඨය විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම. මීටර් 12262ක් දක්වා මෙම කැණීම් සිද්ධ වුණා. ඒ ලොව උසම කන්ද වන එවරස් කන්දේ උසටත් වඩා ගැඹුරුයි. නමුත් විද්‍යාඥයින් බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුණා. ගැඹුර වැඩි වෙන්න උෂ්ණත්වය සෙල්සියස් අංශක 180 දක්වා ඉහළ ගියා. මේ නිසා මෙම ව්‍යාපෘතිය නවතා දමන්න සිද්ධ වුණා. නමුත් මේක අසාර්ථක ව්‍යාපෘතියක් නෙවෙයි. එහිදී විද්‍යාඥයින් වසර මිලියන 2කට වඩා පැරණි පුරාණ ජීව අවශේෂ සොයාගත්තා. තවද ඒ ගැඹුරේදී පාෂාණ ප්ලාස්ටික් වගේ වක්‍ර වෙලා හැසිරෙනවා කියලා හොයාගත්තා. ඔබ අහලා ඇතිව ඇති. මෙහිදී අපායේ ශබ්දය ඇසුණා කියන කතාව. නමුත් ඒකට විද්‍යාත්මක සාක්ෂි කිසිවක් නැහැ. පෘථිවිය අපි හිතන තරම් සරල නැහැ. අභ්‍යන්තරයේ තවමත් රහස් ගොඩක් සැඟව පවතිනවා.